සුබ සන්ධ්‍යාවක් වේවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලුම තරුණ තරුණියන්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය සහ කරුණාව කරන කොටගෙන ඔබගේ ජීවිතේ විනාශ නොවි, ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු නැති කරගන්න නැතුව ඔබට ඉදිරියට ගමන් කිරීම සඳහා මෙම නාලිකාව තුළින් ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය සහ උන්වහන්සේගේ කරුණාව සහ ප්‍රේමය තුළින් ඔබව ශක්තිමත් වෙන්නත්, ඔබව දිරිමත් වෙන්නත් අපේ මූලික අරමුණයි. අද ඔබගේ තියෙන ඒ ප්‍රශ්නය, ඔබගේ තිබෙන වේදනාව ඔබට කාත් එක්කවත් එක බෙදා ගන්න බැරුව, ඔබ යම් විදේශ රටක ඔබ තනි වෙලා ඔබගේ ජීවිතේ ඔබගේ දෙමාපියන්, ඔබගේ ස්වාමි පුරුෂයා, ඔබගේ භාර්යාව, ඔබගේ දරුවන් ඔබ ළඟ නැති වෙන්න පුළුවන් මේ වෙලාවේ. ඔබ ළඟ ඉන්න මිත්‍රයන් ඔබට විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබගේ දුක හඳුනන්න, ඔබගේ වේදනාව තේරෙන ඒ ජේසුස් වහන්සේට ඔබ කියනවා නම්, ජේසුනි මම පිපාසයි, මම නිදහස් කරන්න මේ රාත්‍රියේදී. ඒ වගේම ඔබගේ නිවස තුල විවිධාකාර අන්ධකාර බලවේග වෙන්න පුළුවන්, රෝග වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, පෞල් ජීවිතේ ආරවුල් වෙන්න පුළුවන්, ඇබ්බැහිවීම වෙන්න පුළුවන්. කුමනෝ ආකාරයක ඔබගේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන සමාදානය මේ රාත්‍රියේදී ඔබ විශ්වාස කරනවා නම් ඔබ කියන ජේසුට ඔබගේ දුර්වලකම, ඔබගේ පාපය, ඔබට අතාරින්න බැරි ඔබගේ ජීවිතේ වැරදි ඒ ආකාරක ඇබ්බැහිවීම වෙන්න පුළුවන්, සම්බන්ධතාවයන් වෙන්න පුළුවන්. මේ රාත්‍රියේදී ජේසුට කියන්න. ඔබ මාත් එක්ක මේ යාඥාව කියන්න. ජීවමාන ජේසුනි, මම පව්කාරයෙක්, පව්කාර මට සමා වෙන්න. ඔබ වහන්සේ වැගුරුවා වූ ශුද්ධ වූ ලේවලින් මගේ සෑම පාපයක්ම සෝදා පවිත්‍ර කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා නිසා මැරුණු බවත්, මරණය පරාජය කරමින් නැවත උත්ථාන වූ බවත් මා සිතින් අදහමි, මුඛයෙන් ප්‍රකාශ කරමි. මේ මොහොතේ සිට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ පෞද්ගලික ගැලවුම්කාරය හැටියට මා පිළිගනිමි. ජේසුනි, මගේ නිවස, මගේ භූමිය, මගේ දරුවන්, මගේ භාර්යාව, මගේ ස්වාමි පුරුෂයා, මා සන්තක සෑම දේම මං ඔබ වහන්සේට බාර දෙනවා. යේසුනි, මාව නිදහස් කළ මැනව, මාව නිදහස් කළ මැනව. මට විරුද්ධව ක්‍රියාත්මක වෙන අනවින, කොඩිවින, බන්ධන, හුනියම්, යක්ෂ බලවේගවලින් මාව නිදහස් කළ මැනව. මගේ නිවස නිදහස් කළ මැනව. මගේ දරුවන් නිදහස් කළ මැනව. මං ඔබ වහන්සේට මගේ ජීවිතේ මං බාර දෙනවා. මම නිදහස් කරන්න ජේසුනි. ඔබ ඇස් දෙක වහගෙන එක්සිත්ව මේ රාත්‍රී කාලෙදී ඔබ ඉඩ දෙන්න ජේසුස් වහන්සේ ඔබව නිදහස් කරන්නට උන්වහන්සේගේ නාමය කරන කොටගෙන අද ඔබගේ ජීවිතයට විරුද්ධව තිබෙන සියලුම අන්ධකාර බලවේග වලින්, සියලුම යක්ෂාධිපතියන්ගේ බලකුටු වලින් අපි යාඥා කරනවා මේ වෙලාවේදී. පියාණනි, මම යාඥා කරනවා නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් මේ දරුවන්ගේ ජීවිතවලට විරුද්ධව ක්‍රියාත්මක වෙන, ඔවුන්ගේ පෞල් ජීවිත, ඔවුන්ගේ ආර්ථිකය, ඔවුන්ගේ නිවාසවලට, ඒ වගේම යම් දේශකෝ වේවා, ඔවුන්ට විරුද්ධව තිබෙන යම් කිසි අන්ධකාර බලවේග, යක්ෂ ආත්ම, අශුද්ධ ආත්ම, ඒ වගේම දරුපල අහිමිවීම, විවාහයට බාධා කරන විවිධාකාර දෝෂයන් මේ රාත්‍රී කාලෙදී මේ යාඥාව වසන මේ මොහොතේම අපි අන කරනවා. නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ශරීර වලින්, මේ ජීවිත වලින් දැන්
පහ වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. භූමිය වල තිබෙන සියලුම අනවින, කොඩිවින, ඒ සියලුම යක්ෂණික අයිතීන් මේ නිවස තුල ආරවුල් ඇති කරමින් වැරදි සම්බන්ධතාවයන් විවිධාකාර ඇබ්බැහිවීම නිසා මේ නිවස තුල ප්‍රීතිය නොමැතිවීම තිබේද? අපි යාඥා කරනවා සියලුම අන්ධකාර බලපෑම් මේ භූමියෙන් දැන් නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් අහෝසි වේවා, පහ වේවා, දුරු වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. එලෙසම අපි යාඥා කරනවා මේ උදරයන් තුල යම්කිසි බන්ධන කොඩිවින මේ ශරීරවල තැම්පත් වෙලා යක්ෂයාගේ අයිතින් මේ උදරයන් තුල තිබෙනවද? ශරීරවල තැම්පත් වෙලා තිබෙනවද? භූමිය වල තිබෙනවද? මේ රාත්‍රී කාලෙදී අපි යාඥා කරන නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සියලු දේවල් මේ ශරීරවලින් දැන් එළියට, මේ ශරීරවලින් දැන් දුර වෙන පිණිස නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම යම් දේශයක ඔවුන් රැකියා කරන ස්ථානවල ඔවුන්ගේ උසස් වීම වලට එරෙහිව, ඔවුන්ගේ අනාගතයට එරෙහිව යම් කිසි අන්ධකාර බලපෑම් නිසා ඔවුන් පීඩා විඳිනවද? රාත්‍රියේදී නිදා ගන්න බැරිව, ඒ වගේම විවිධාකාර රෝග නිසා ඒ දරුවන්ගේ ජීවිතේ කාලයක් තිස්සේ පීඩා විඳිමින් යක්ෂයාගේ සිළු අයිතීන් වලින් ආත්මික ජීවිතේ යාඥාව නැති වෙලා, සේවයෙන් පසුබට වෙලා, උන්ගේ පෞල් ජීවිත දෙදරමින් විවිධාකාර ලෙස අන්ධකාර ක්‍රියාවන් මේ අසන්නව නිවාසවල, භූමිවල, යම් දේශවල රැකියා කර දරුවන්ගේ ජීවිතවල තිබෙනවද? යම් කිසි පුද්ගලයන් විසින් මිනිස් බලවේග වලින් මේ දරුවන්ට විරුද්ධව යම් අනවින කොඩිවින සිදු කරමින් තිබෙනවද? ඒ සතුරු උවදුරු දෙවියන් වහන්සේගේ වචනය කරුණ කොටගෙන සතුරා එක් මගකින් එන්නේද සත් මගකින් පලා යන්නේ කිව්වාගේ සියලු අශුද්ධ බලපෑම් මේ ශරීර වලින් දැන්, මේ ජීවිත වලින් දැන් පහ වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ දරුවන්ගේ ජීවිත වලින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලින්, ඒ වගේම ඔවුන්ගේ ව්‍යාපාර බංකොලොත් වෙලා, ආර්ථිකේ කඩා වැටිලා, ණයබර නිසා ජීවිත එපා වෙලා සීදිවි නසා ගන්න මානසිකත්වයෙන් මේ දරුවන් මේ යාඥාව අස්සනවද? එදා සාකේව්ස්ට ඔබ පීඩුණා වගේ අපි යාඥා කරනවා මොන්ගේ ජීවිතයම දුර්වලකම් වලින්, මේ දරුවන්ගේ ජීවිතවල තියෙන සිළු ඇබ්බැහිවීම් වලින්, සිළු පාපෙන්, ශාපෙන් එදා යේසුනි ඔබ වහන්සේ මොන්ව ගලෙව්වා වගේ අද දවසේදී මේ දරුවන්ව නිදහස් කළ මැනව. ඔවුන්ගේ ව්‍යාපාරවල තියෙන සිළුම ඒ යක්ෂයාගේ සිළු අයිතීන් දැන් දුර වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණන් ඔවුන්ගේ උසස් වීම, ඔවුන්ගේ රැකියාවන් වලට තියෙන ප්‍රමාදයන්, ඒ ලැබෙන තියෙන මුදල් වල තියෙන ප්‍රමාදයන්, ඒ සියලු දොරටු විවෘත වෙන පිණිස අපි ඔබ වහන්සේගේ නාමයෙන් යාඥා කර බාර දෙනවා. නාසරී යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. අපි යමු ඇස් දෙක වහගෙන අපි එක්සිත් වෙලා මේ ගීතිකාවට ඇහුම්කන් දෙමු. මා විශ්වාස කරනවා ඔබගේ ජීවිතයට විරුද්ධ තියෙන සියලුම අඳුරු බලවේගයන්, යක්ෂාධිපතියන්ගේ සියලු ආධිපත්‍යයන් මේ රාත්‍රියේදී ඔබගේ ජීවිතෙන්, ඔබගේ ශරීර වලින්, ඔබගේ ජීවිතෙන්, ඔබගේ අනාගතයෙන් දුර වෙන බවට නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන්. සිර වෙලා ඉන්නේ ඇයි, යට වෙලා ඉන්නේ ඇයි, සිර වෙලා ඉන්නේ ඇයි, යට වෙලා ඉන්නේ ඇයි? අද ජේසුස් ඔබේ සුවයයි, සමිඳුන් ඔබේ සවියයි, ජේසුස් ඔබේ සුවයයි, සමිඳුන් ඔබේ සවියයි. අස්වාගන්න නැගිටින්න බැබලෙන්න අදයි ඔබේ දවස, පිපිදෙන්න සමිය ලබන්නට,
ලංවෙන්න සමිඳුන් වෙතට ආද ජේසුස් ඔබේ සුවයයි සමිඳුන් ඔබේ සවියයි යේසුස් ඔබේ සුවයයි සමිඳුන් ඔබේ සවියයි අපි රජ දරුවෝ අපි පලවන්තයෝ අපි රජ දරුවෝ අපි පලවන්තයෝ ජේසුස් ඔබේ සුවයයි සමිඳුන් ඔබේ සවියයි ජේසුස් ඔබේ සුවයයි සමිඳුන් ඔබේ සවියයි ජීවමාන ජේසුස් වහන්සේගේ නාම සිර වෙලා ඉන්නේ ඇයි යට වෙලා ඉන්නේ ඇයි සිර වෙලා ඉන්නේ ඇයි යට වෙලා ඉන්නේ ඇයි ජේසුස් ඔබේ සුවයයි සමිඳුන් ඔබේ සවියයි ජේසුස් ඔබේ සුවයයි සමිඳුන් ඔබේ සවියයි කියමු මාත් එක්ක අපි රජ දරුවෝ අපි බලවන්තයෝ අපි රජ දරුවෝ අපි බලවන්තයෝ යේසුස් ඔබේ සුවයයි සමිඳුන් ඔබේ සවියයි ජේසුස් ඔබේ සුවයයි සමිඳුන් ඔබේ සවියයි ජේසුස් ඔබේ සුවයයි සමිඳුන් ඔබේ සවියයි ජේසුස් ඔබේ සුවයයි අද දවසේදී අපි දෑතින ඔසව ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු මොහොතක් ඉතින් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ නාලිකාව ඔබගේ ජීවිතය ස්වාමින් වහන්සේ තුලට ගොඩනැගීම සහ ඔබගේ හැම බලාපොරොත්තු තුල ඒ ආත්මික යතුර ඔබගේ ජීවිතයට වැදගත් වේ. සුබ දවසක්. යේසු පිටයි.